ඉතින් උසස් පෙළ කරපු නංගිලා මල්ලිලාගේ රිසල්ට් එක රිලීස් වෙලා Facebook එක උඩ පහළ යනකොට මුළු වෝල් එකම රිසල්ට් ෂීට් වලින් පිරලා තිබුණා. ඉතින් ඒව දකිනකොට ඒ අම්මලාගේ තාත්තලාගේ ඇස් වලින් වැටෙන කඳුළු ටික දකිනකොට මටත් මගේ මතකය මීට අවුරුදු 10ක 11ක ඈත අතීතයකට මාව අරගෙන ගියා. ඉතින් මට මතකයි රිසල්ට් එකකන් අපිට තිබ්බ කුතුහලය. ඊට පස්සේ රිසල්ට් එක ආවට පස්සේ ඇතිවෙනේ සතුට, එතනින් එහාට ගිහිල්ලා ඒ ඇතිවෙන බලාපොරොත්තු කන්දරාව. ඉතින් මේ සියල්ල ලස්සන මතකයන්. ඉතින් තමන්ගේ ජීවිතේ විශ්වවිද්‍යාල කඩේම ජය ගන්න හැකියාව ලැබුණ ඒ නංගිලා මල්ලිලා හැමෝටම අපි සුභාශිංසන එකතු කරනවා. තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන වැඩ ටික ඉස්සරහට හොඳට කරගෙන යන්න පුළුවන් වෙන්න කියලා. නමුත් මම දන්නවා ඔය Facebook එක උඩ පහළ යනකොට අනිත් කට්ටියගේ ඒ දිනපු රිසල්ට් ටික දකිනකොට තමන් ගැන පසුතැවීමක් ඇති වෙන, තමන් ගැන කලකිරීමක් ඇති වෙන, අනේ මීට වඩා හොඳට මං වැඩ කරා නම් මටත් මේ වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙනවා නේද කියලා හිතෙන පිරිසක් මේ සමාජ මාධ්‍ය තුල ඉන්නවා. මම ෆේල්ද? මගේ ජීවිතේ මගේ අනාගතය මෙතනින් ඉවරයිද කියලා හිතෙන ගොඩක් දෙනෙක් මේ සමාජ මාධ්‍ය භාවිත කරනවා. ඉතින් මම හිතුවා අද පොඩ්ඩක් ඔයගොල්ලෝත් කතා කරන්න ඔයාලට යන්න පුළුවන් ගමන් මාර්ගය මොනවද? මම මගේ කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. මධ්‍යම පාන්තික දරුවෙකුට තමන්ගේ ජීවිතය ජය ගන්න තියෙන ලේසිම මාර්ගය සහ හොඳම මාර්ගය උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල වරම් ලබන එක කියලා. ඉතින් ඒක ලේසිම මාර්ගය, පහසුම මාර්ගය වුණාට ඒක එකම මාර්ගය නෙමෙයි. ඉතින් උසස් පෙළ කියලා කියන්නේ තවත් එක කඩේමක් විතරයි. ඉතින් එහාට ගිහිල්ලා ඔයාට විශ්වවිද්‍යාලය යන්න බැරි වුණා කියලා කියන්නේ ඔයාගේ ජීවිත ගමන, ඔයාගේ ජීවිත සාර්ථක කරගන්න යනවා කියන ගමන එතනින් නවතිනවා කියන එක නෙමෙයි. ඉතින් එතනින් එහාට අද ලෝකේ එමත් නැත්නම් ලංකාව තුල ඔයාට ගොඩාක් අවස්ථා තියෙනවා ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මම හිතුවා අද ඒ වගේ තියෙන අවස්ථා කීපයක් පිළිබඳ ඔයගොල්ලොත් එක්ක කරුණු ටිකක් බෙදා ගන්න. ඉතින් ඊට කලින් මට පොඩි කතාවක් මතක් වෙනවා. ඉතින් මට මතකයි මම උසස් පෙළ කරනකොට අපේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා අපි වැඩ කරා. ඉතින් එතන හැමෝටම විශ්වවිද්‍යාල වරම් ලබන්න හැකියාව ලැබුණේ නැහැ. කීප දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියා. මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අවුරුදු 4 අවසන් වෙලා එනකොට මගේ සමහර යාළුවෝ හිටියා තමන්ගේ ජීවිතයේ ගමන ගොඩක් ජයග්‍රහණ අරගෙන එතනින් එහාට ගිහිල්ලා ඊට පස්සේ හොඳ ලංකාවේ හොඳ රස්සාවක් කරලා හොඳ වාහනයක් අරගෙන හොඳ වැටුපක් ලබන තත්ත්වයට තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන තිබුණා. විශ්වවිද්‍යාලය යන්න බැරුණා කියලා ඔයාගේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ඔයාගේ වටිනාකම තීරණය කරන්න ඒක කඩදාසි කොළ කැලේ හැකියාවක් නැහැ. මේ ලෝකේ ඒ විවරයලා තියෙන අවස්ථාවලින් ඔයාට ප්‍රයෝජනයක් ගන්න ඔයාට තියෙන්න ඕනේ අදිෂ්ඨානයේ කැපවීම විතරයි. ඉතින් ඔයා අදම පටන් ගන්න, ඔයා තීරණය කරන්න ඔයා මොන මාර්ගෙද ගමන් කරන්න කියලා. ඉතින් මං ඔයාගේ ප්‍රශ්නයක් අහුවොත් ඔයාට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න අත්‍යවශ්‍යමද? ඔයාට ඒකේ තියෙන අත්දැකීම් විඳින්න අවශ්‍යද? උත්තරය ඔව් නම් ඔයා එක දවසක්වත් පරක්කු කරන්න එපා. ඔයා අදම පටන් ගන්න. ඔයාට තවත් කල් තියෙනවා. සෙකන්ඩ් ෂයි කරන්න තව මාස කිහිපයක් තියෙනවා. ඉතින් ඔයා හොඳට වැඩ කරන්න. ඔයා කලින් පාඩම් කරාට වඩා දෙගුණයක් පාඩම් කරන්න උත්සාහ කරන්න. එතනින් එහාට ගිහලා තනියම වැඩ කරන්න. වැඩ කරලා අන්න සෙකන්ඩ් ෂයි එකට මුහුණ දෙන්න. ඔයා විශ්වවිද්‍යාල වරම් ලබා ගන්නවට හැකියාව ලැබෙයි. තවත් පිරිසක් ඉන්නවා නෑ මට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න අත්‍යවශ්‍ය නෑ. මට අවශ්‍ය මගේ ජීවිතේ කොහොම හරි ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් අපි බලමු ඔයාට තියෙන අවස්ථා කිහිපයක් මොනවද කියලා. ඔයා මම අපි හැමෝම දන්නවා ලංකාවේ තියෙනවා හයර් නැෂනල් ඩිප්ලෝමා HND. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ අධ්‍යාපනය ඉගෙනීම මෙතනින් එහාට HND එකකට එකතු වෙලා කරා යන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් පටන් ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඕපන් යුනිවර්සිටි වගේ ආයතනයක් එක්ක එකතු වෙලා ඔයාගේ අධ්‍යාපනයේ ඉදිරි පියවර තබන්න. එතනින් එහාට ගිහිල්ලා ඔයා අපි ගත්තොත් ටෙක්නිකල් කොලෙජ් එක. එහෙමත් නැත්නම් අපි කියනවා VTA එක. එහෙමත් නැත්නම් ජර්මන් ටෙක්. මේ වගේ ආයතන ගොඩක් තියෙනවා ඔයාට ටෙක්නිකල් නොලෙජ් එකක් ලබා දෙන්න. අපි කියනවා වෘත්තීමය අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාවක් ඒ වගේ ආයතන වලින් හම්බ වෙනවා. ඉතින් මේ වගේ වෘත්තීමය අධ්‍යාපනය ලබාගෙන එතනින් තමන්ගේ ජීවිතය තවත් වෙනත් පැත්තකට අරන් යන්න ඔයාට අවස්ථාවක් උදා වෙයි. ඒත් එක්කම මම කැමති කතා කරන්න හොටෙල් ස්කූල්ස්. ඉතින් ඔයාට කැමති නම් සුපර්වේදියෙක් වෙන්න, චෙෆ් කෙනෙක් වෙන්න, එහෙමත් නැත්නම් ඒ හොටෙල් අංශයේ රැකියාවක් කරන්න, හොස්පිටැලිටි අංශයේ රැකියාවක් කරන්න ඔයාට තියෙන හොඳම අවස්ථාවක් තමයි හොටෙල් ස්කූල් එකකට එකතු වෙලා එතනින් හොඳ එක්ස්පීරියන්ස් එකක් එක්ක හොඳ නොලෙජ් එකක් ලබා ගන්න එක. අද ලෝකේ රැකියාව වෙළඳපොළ ගත්තට පස්සේ මේ හොටෙල් ස්කූල් වලින් එළියට එන චෙෆ් කෙනෙකුට ලොකු ඩිමාන්ඩ් එකක් ලෝකෙ හැමතැනම තියෙනවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා මම කැමතිම දේ ඒ තමයි ප්‍රොෆෙෂනල් এডুকেෂන්.
මගේ ෆීල්ඩ් එකෙන් මම කතා කරනකොට accountancy පැත්තෙන් කතා කරනවා නම් අපිට තියෙනවා chartered සීමා ACCA මේ වගේ පාඨමාලාවක්. marketing පැත්තෙන් ගත්තොත් CIM වගේ පාඨමාලාවක්. ඉතින් එහාට ගිහිල්ලා HRM IT මේ වගේ ෆීල්ඩ් ගත්තොත් අද වෙනකොට ලංකාවේ එහෙමත් නැත්නම් ලෝකේ ඔයාට කරන්න ඕන තරම් පාඨමාලාවල් තියෙනවා. ඉතින් මේ වගේ ඉගෙනගෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබාගෙන ඔයාට ඉදිරියට යන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට මම ගත්තොත් chartered accountancy. ඉතින් ඔයා අද chartered පටන් ගත්තොත් ඔයා හිතන්න ඒත් එක්කම ඔයා ඔඩිට් ෆර්ම් එකකට එකතු වෙලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබා ගන්නවා නම් ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතය අර විශ්වවිද්‍යාල ගිහිල්ලා එන කෙනෙක් මට්ටමට මරා යන්න ඔයාට අවස්ථාව තියෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මට මතකයි මම ඩුබායි වල රස්සාවට එනකොට මගේ පළමු රස්සාව උනේ ඔඩිට් ෆර්ම් එකක. ඉතින් මම ඩුබායි වලට ඇවිල්ලා මගේ කාමරේ තව යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි මම මුල් කාලේ හිටියේ. ඉතින් ඔතන මගේ එක යාළුවෙක් හිටියා. ඔහු උසස් පෙළෙන් පස්සේ ඔඩිට් ෆර්ම් එකට එකතු වෙලා එතනින් හොඳ එක්ස්පීරියන්ස් එකක් ලබාගෙන වරලක් ජනකාධිකාරණ ආයතනයේ විභාග ටික සම්පූර්ණ කරලා ඉතින් ඔහු තමන්ගේ කැරියර් පාත් එක හොඳට හදාගෙන තිබුණා. ඉතින් අපි දෙන්නම ඩුබායි වලට එන්න එකට අපි දෙන්නම එකම වැටුපක් ලබනවා. ඉතින් එතකොට අපි දෙන්නගේ තිබුණ එකම වෙනස මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එනවා. ඔහු විශ්වවිද්‍යාලය යන්නේ නැතුව වෙනත් මාර්ගකින් එකම තැනට එනවා. අන්තිමට අපි දෙන්නම එකම වැටුපක් ලබමින් අර කම්පැනි එකේ වැඩ කරනවා. ඉතින් මට කියන්න ඕන වෙන්නේ ඔයා විශ්වවිද්‍යාල ගියත් නැතත් ඔයාගේ ජීවන ගමන ඔයාට සාර්ථක කරගන්න අවස්ථා ගොඩක් තියෙනවා කියන එක. ඉතින් එතනින් එහාට ගිහිල්ලා අපි බැලුවොත් ඉංජිනේරිං වගේ කරපු දරුවෙකුට ඔයාට අවශ්‍ය නම් පාඨමාලාවක් කරන්න මට ලොකු දැනුමක් නැහැ පිළිබඳ. හැබැයි මම දන්නවා මගේ යාළුවෝ හිටියා ඔය NDT වගේ පාඨමාලාවල්. ඒවා හදාarලා අද ගොඩක් ලොකු තැන්වලට ගියපු මගේ යාළුවෝ ඉන්නවා. ඉතින් ඒත් එක්කම ඔයාට තව වියදම් කිරීමේ පොඩි හැකියාවක් තියෙනවා නම් ඔයාට ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. KDU එක, ඒ වගේම ස්ලිට් එක, NSBM මේ වගේ ආයතනත් එක්ක එකතු වෙලා ඔයාට පුළුවන් ඒගොල්ලෝගේ තියෙන පාඨමාලාවක් හදාarලා තමන්ගේ ජීවිතයේ අධ්‍යාපන ගමන ඉදිරියට කරගෙන යන්න. ඉතින් මට KDU කියනකොට තව පුංචි කතාවක් මතක් වුණා. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. මෙයා KDU එකේ කරා කෝස් එකක්. මම හිතන්නේ ඒක කටු චිකිත්සක සම්බන්ධ පාඨමාලාවක්. ඉතින් අද මිනිහා වැඩ කරන්නේ ලෝකේ තියෙන මගී නෞකාවක. ඒ හරහා ඔහුට අවස්ථාව උදා වෙලා තියෙනවා ලෝකේ වටේම ට්‍රැවල් කරන ගමන් හොඳ එක්සිකියුටිව් එක්ස්පීරියන්ස් එකක් ලබන ගමන් හොඳ වැටුපකුත් ලබන්න. ඉතින් මේ වගේ අවස්ථා ගොඩක් ඔයාට උදා කරගන්න පුළුවන්. ඔයාට එකම දේ අවශ්‍ය වෙන්නේ ඒ තමයි ඔයාගේ ඉවසීම, ඒ වගේම ඔයාගේ කැපවීම, ඒ වගේම ඔයාගේ අදිෂ්ඨානය. අපි ලෝකයේ දිහා බලනකොට ලෝකේ ජීවිතේ ජයගත්ත හැමෝම විශ්වවිද්‍යාල ගිහිල්ලා ආපු මිනිස්සු විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් අලිබබා එකේ නිර්මාතෘ ජැක් මා, ඒ වගේම Apple කියද්දි අපිට මතක් වෙන ස්ටිව් ජොබ්, ඒත් එක්කම රිචඩ් බ්‍රැන්සන් මේ වගේ පුද්ගලයෝ තමන්ගේ ජීවිතේ එක් වතාවක් හරි තමන් ෆේල් වෙලා තියෙනවා. ඉතින් ජැක් මාගේ කතාවයි බලනකොට ජැක් මා තමන්ගේ යුනිවර්සිටි එන්ට්‍රි එක කීප පාරක්ම ෆේල් වෙනවා. අවසානයේ ඔහු නතර වෙන්නේ තමන්ගේ ජීවිතයේ ලොකු සාර්ථකත්වයක් අත් කරගෙන. ඒ විතරක් නෙමෙයි, අපි ලංකාව ගත්තොත් ලංකාවෙත් තමන්ගේ ජීවිත සාර්ථක කරගත්ත ගොඩක් පිරිසක් ඉන්නවා. හැබැයි විශ්වවිද්‍යාල වරම් ලැබපු නැති. මට අවසාන වශයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ A level කියලා කියන්නේ ජීවිතයේ ගේට් එකක් නෙමෙයි. ඒක එක පාත් වේ එකක් විතරයි. ඔයාට වෙන් වෙච්ච වෙනම මාර්ගයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ මාර්ගය අඳුර ගන්න, ඒ මාර්ගේ ගමන් කරන්න, ඉවසීමෙන් වැඩ කරන්න, අදිෂ්ඨානයෙන් වැඩ කරන්න, ඔයාගේ ජීවිතයේ ජීර්ණයක නවත්වන්න කිසිම මිනිස්සෙකුට හැකියාවක් නැහැ. Some people pass exam but some people pass their life. ඔයාගේ ජීවිතේ පාස් වෙන මිනිස්සෙක් බවට පත් වෙන්න. එහෙනම් ගිහලා එන්නම්. සුබ දවසක් වල හැමෝටම.